ඔබට නිතරම වෙහෙස දැනෙනවාද? ඔබේ පාද ඉදිමීම දැනෙනවාද? නැතහොත් අතිරුදුර පීඩනය සමග පොරබදනවාද? ඔබේ වකුගඩු ආතතියෙන් පෙරෙනවා විය හැකි. ඔබට එය නොදැනුවත්ම සිදුවේ හැකි. නමුත් සරල දැරිය හැකි ආහාරයක් ඔබේ වකුගඩු සෞඛ්‍යයට ස්වභාවිකවම සහාය විය හැකි බව ඔබ දැන සිටියාද? අද සෞඛ්‍ය සම්පන්න වකුගඩු සඳහා බෝංචි ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රබල ප්‍රතිලාභ ගැන කතා කරමු. අපගේ සෞඛ්‍ය නාලිකාවට නැවත සාදරයෙන් පිළිගනිමු. අපගේ වකුගඩු දවසේ පැය 24 පුරාම ක්‍රියා කරන්නේ විෂද්‍රව්‍ය පෙරීමට, තරල සමතුලිත කිරීමට සහ අපගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමටයි. මෙම වීඩියෝවෙන් බෝංචි වකුගඩු ක්‍රියාකාරීත්වයට සහාය වන ආකාරය සහ ඒවා නිවැරදි ආකාරයෙන් අනුභව කරන්නේ කෙසේදයි ඔබ ඉගෙන ගනු ඇත. ඔබේ වකුගඩු ඔබේ රුධිරයෙන් අපද්‍රව්‍ය ඉවත් කරයි. රුධිර පීඩනය පාලනය කරයි. සහ ඛනිජ සමතුලිතතාවය පවත්වා ගනී. දුර්වල ආහාර, විජලනය, දියවැඩියාව සහ අධිරුධිර පීඩනය කාලයත් සමග ඒවාට හානි කළ හැකිය. ඒ නිසා වකුගඩු හිතකාමී ආහාර තෝරා ගැනීම ඉතා වැදගත් වේ. බෝංචි ඒවායින් එකකි. බෝංචිවල ශාක පදනම් කරගත් ප්‍රෝටීන් බහුල වන අතර එය සත්ව ප්‍රෝටීන වලට වඩා වකුගඩු වලට පහසුය. ඒවා තන්තු වලින්ද පිරී ඇති අතර ඒ රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමට උපකාරී වේ. බෝංචිවල ඇති මැග්නීසියම් සහ පොටෑසියම් සෞඛ්‍ය සම්පන්න රුධිර පීඩනයට සහාය වේ. තවද බෝංචිවල ඇති ප්‍රතිඔක්සිකාරක දැවිල්ල සහ ඔක්සිකාරක ආතතිය අඩු කිරීමටද උපකාරී වේ. නිතිපතා බෝංචි ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට උපකාරී වන අතර දියවැඩියා වකුගඩු හානිවීමේ අවදානම අඩු කරයි. ඒවායේ තන්තු ආහාර දිරීම හරහා විෂ ඉවත් කිරීමට උපකාරී වන අතර වකුගඩුවල වැඩි බර අඩු කරයි. බෝංචි හෘද සෞඛ්‍යයටද සහාය වේ. වකුගඩු සෞඛ්‍යයට සමීපව සම්බන්ධ වේ. නිරෝගී හදවතක් සඳහා නිරෝගී වකුගඩු බලපායි. වකුගඩු වලට හිතකර බෝංචි අතර රතු බෝංචි, කළු බෝංචි, කඩල, පරිප්පු සහ මුං ඇට ඇතුළත් වේ. සෑම විටම බෝංචි එකරයකින් පොඟවා පොටෑසියම් අඩු කර ආහාර දිරීම වැඩි දියුණු කිරීම සඳහා හොඳින් උයන්න. සුප්, ව්‍යංජන, සලාද හෝ සෞඛ්‍ය සම්පන්න අතුරු කෑමක් ලෙස ඒවා භුක්ති විඳින්න. ඔබට වකුගඩු රෝගයේ උත්සන්න වී ඇතනම් නිතපතා බෝංචි ආහාරයට ගැනීමට පෙර සෑම විටම ඔබේ වෛද්‍යවරයා හමුවන්න. සමබරතාවය ප්‍රධානයි. මධ්‍යස්ථ කොටස් ගැනීමෙන් හොඳම ප්‍රතිලාභ ලැබේ. ඔබේ ආහාර වේලට බෝංචි එකතු කිරීම ආරම්භ කර ඔබේ වකුගඩු වලට ලැබිය යුතු ස්වභාවික සහයෝගය ලබා දෙන්න.